YouTube channel. ඉතින් අද එන්න මාත් එක්ක කොළඹ කොටුවේ පොඩි විසිට් එකක් දාන්න යන්න. ඉතින් මං අද යන්නේ කැම්පස් එකේ ෆන්ක්ෂන් එකකට ඕන කරන බඩු වගේක් ගන්න. ඉතින් මං හිතුවා ඒ ගමනට ඔයාලවත් එක්කගෙන යන්න. ඔන්න ඉතින් ඒ යන අතර මඟ මේ පාර නත්තලට ගෝල් ෆේස් යන්න බැරි වෙච්ච ඔයාලව දවල්ට නත්තල් පෙන්වන්න තමයි මම මේ ඔයාලව එකතු කරගත්තේ. මොකද මේ පාර නත්තල් බලන්න යන්න බැරි වෙච්ච උත්තමයන්ගෙන් එක්කෙනෙක් තමයි මමත්. ඉතින් රැට නැතුවට මොකද නේද? ලයිට් නම් මොනවද කියලා දවල්ට කානිවල් ටිකක් බලාගෙන 31 රෑ කොන්සර්ට් එක නෙමෙයි නේද? ඒක මියුසිකල් එකේ ස්ටේජ් එක ගහන හැටිත් බලාගෙන අපි ටික ඔන්න ගියා කොළඹ කොටුවට. ඔන්න ඉතින් මෙතන ඉඳලා ඔයාලට අවස්ථාව තියෙනවා දවල්ට නත්තල් බලන්න. එහෙනම් අපි කොළඹ කොටුවේදී හම්බෙමු. හරි දැන් නත්තල් බලුවා ඇති. ඔන්න දැන් අපි ටික යන්නේ කොළඹ කොටුවට. ඒ කියන්නේ හැමෝම දන්න පිට. ඔන්න ඉතින් සුවඳ ඇලයි ශ්‍රී ලංකා රේගුවයි ඒ ඔක්කොම පහු කරගෙන අපි චුට්ට මේ යන්නේ කොළඹ කොටුවට. ඇයි දන්නවද? අපි FB එකේ දැක්කා හීල්ස් කලෙක්ෂන් එකක් තියෙනවා. හැම විදියෙම හීල්ස් එක ගණන් වලට. ඉතින් අපේ ෆන්ක්ෂන් එකට හීල්ස් ගන්නයි සාරි බලන්නයි අන්නේ දේවල් වලට තමයි යන්නේ. ඔන්න ඉතින් අපි ඇවිත් ඉන්නේ කොළඹ කොටුවට. ඉතින් අපි මෙතනින් බස් එකෙන් බැහැලා අපි දැන් යන්න ඕන අපිට ඕන දේවල් ගන්න. ඉතින් අපිට ආරංචි වෙච්ච විදියට නම් පළවෙනි හරස් වීදියේ තමයි තියනවා කියලා අපිට ආරංචි උනේ. ඔන්න ඉතින් මමයි මගේ යාළුවයි දෙන්නත් එක්ක දැන් මේ යන්නේ පළවෙනි හරස් වීදියේ තියෙන මේ කියන හීල්ස් කොහොමද කියලා බලන්න. ඔන්න ඉතින් ඒ යන ගමන් ඔයාලට බලන්න පුළුවන් වටේ තවත් මොනවද තියෙන්නේ කියලා. බැක් කවර්ස් තියෙනවා, බෑග් තියෙනවා, චාර්ජර් තියෙනවා, වොච් තියෙනවා, සන්ග්ලාස් තියෙනවා. ඉතින් එක දේවල් තියෙනවා. ඉතින් මම ඔයාලට මිල ගණන් එක්කම දාන්න. ඔන්න කියනකොටම තියෙනවා ළමයි ඔරලෝසු. රුපියල් 900ට 500ට වගේ එක ගණන් වලට තිබ්බා. හැබැයි මට පෞද්ගලිකව රෙකමන්ඩ් කරන්න නම් බෑ. මොකද මං කිව්වා කියලා අරගෙන පාට ගියා වැඩ කරන්නේ නෑ. කටු දෙකම 6 ඉලක්කමින් කියලා නම් කියන්න එපා. ඔන්න ඉතින් අපි දැන් ආවා පළවෙනි හරස් වීදියට. පළවෙනි හරස් වීදිය අපි හිතපු තරම් සෙනගක් හිටියේ නෑ. ඔන්න ඉතින් මේ වගේ කඩවල් ටිකක් නම් තියෙනවා. ඒත් ඉතින් ලොකු වෙනසක් නෑ. එක රෙද් තියෙනවා, වොච් තියෙනවා, බැක් කවර්ස් තියෙනවා. ඉතින් ඔහොම අපි ටික ඔය හීල්ස් කොහෙද කියලා බැලුවා. ආලමයි මේ රබර් සෙරෙප්පු රුපියල් 1000ක් විතරයි. හරිම ලස්සන රබර් සෙරෙප්පු තියෙනවා. රුපියල් 1000ක් විතරයි උනේ. ඔන්න ඉතින් මේ චූටි සෝස් පෑන් එකක් තිබ්බා. ඒක රුපියල් 500 ගානයි උනේ ළම. මෙන්න මේ ලස්සන කන්ටේනර්ස් තියෙනවා. ඒව රුපියල් 50ක් විතරමයි උනේ. හරිම ලස්සනයි. දැක්කම ආසයි. ඒත් ඉතින් අවශ්‍ය දේ විතරක් කරගෙන යන්න ඕනනේ කියලා අපි හොයනකොට තමයි අපිට දැනගන්න ලැබුණේ. අපි හොයන හීල්ස් කලෙක්ෂන් එක තියෙන්නේ පළවෙනි හරස් වීදියේ නෙමෙයි දෙවෙනි හරස් වීදියේ කියලා. ඔය තියෙන්නේ අපි හොයගත්ත හීල්ස් කලෙක්ෂන් එක. ඉතින් ළමයි මෙතන රුපියල් 600ට 500ට 1000ට 1500ට වගේ එක ගණන් වලට සෙරෙප්පු තියෙනවා. ඉතින් ඔය තියෙන්නේ මම තෝරගත්ත මම හොය හිටපු වෙල්වට් හීල්ස් දෙක. කිව්වට විශ්වාස කරන්න ළමයි මේ ඕනම හීල් එකක් රුපියල් 1500ක් විතරමයි වෙන්නේ. ඔය තියෙන්නේ මම දාලා බලලා ලස්සනද කියලා බලපුව මං ආසාවෙන් හිටපු හීල් එක. ඉතින් ඒකත් බලලා ඒ වගේ තව එකක් තිබ්බා. ඒත් මට මේකට තමයි හිත ගියේ. ඔන්න ඉතින් ළඟ එන මොකක් හරි ෆන්ක්ෂන් එකකට පාටි එකකට හීල්ස් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් කොළඹ කොටුවේ දෙවන හරස් වීදියට ඇවිල්ලා මෙන්න මේ හීල්ස් බලන්න. ඔය තියෙන්නේ මම ගත්ත හීල්ස් දෙක. ඉතින් තව හීල්ස් තියෙනවා. මේ තියෙන්නේ ඒකේ පිටිපස්සට පටිය තියෙන එක. ඊට පස්සේ ඒකෙම රෙඩ් කලර් එක. ඊට පස්සේ ඔයාලා ග්ලිටර් ෆිනිෂින් එකකින් බලනවා නම් මේ සිල්වර් එක තියෙනවා. ඊට පස්සේ ඒකෙම ගෝල්ඩ් එක. ඊට පස්සේ රෝස් ගෝල්ඩ් එක. මේ ඕනම එකක් වෙන්නේ 1500ක් විතරයි. ඉතින් එහෙම ලෝ ක්වොලිටි කියලාත් ලොකු පෙනුමක් තිබ්බේ නෑ. මොකද මං ගත්ත දෙකත් හොඳ ෆිනිෂින් එකකින් තිබ්බා. ඉතින් ඔය තියෙන්නේ මම තෝරලා හොයාගත්ත දෙක. ටන් 2500 ඩෙක් ෂූස්. මේ තියෙන මොනවද? මේ තියෙන පර්ස්. ළමයි මට මතක විදියට මේ ඕනම පර්ස් එකක් උනේ රුපියල් 650ක් විතරයි.
ඒත් රුපියල් 500ක් වෙනකොට දෙන්නම් කියලා අපිට කිව්වා. ඒත් ඉතින් මේ වෙලාවේ ඊට වඩා දේවල් ගන්න තිබ්බ නිසා අපි එතනින් ටට්ටක් ගාලා ඔන්න ඉතින් පර්ස් හොයන අයට මෙන්න මෙතනට එන්න පුළුවන්. මේ දෙවනි හරස් වීදි. ඒ කියලා චුට්ටක් ඉස්සරහට යනකොට තමයි ඕන්න ගෑනු ළමයි ඔටෝ නතර වෙන තැන. මෙතන තිබ්බා එක විදිය පර්ෆියුම්, ක්‍රීම් ಜಾති එක දේවල් ගොඩක් තිබ්බා ඉතින්. හැබැයි පර්ෆියුම් නම් ප්‍රශ්නයක් නෑ. මම ක්‍රීම් නම් ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නෑ. ඊළඟට අපි ආව සාරි බලන්න. සාරි වල කියලා නම් ළමයි ලොකුවට ලාභයක් තිබ්බේ නෑ. අපි අප්සරා කියලා ෂොප් එකකට ගියා. තව ඒ ළඟ තියෙන ෂොප් දෙක තුනකට ගියා. අපිට වෙල්වෙට් සාරි වුණත් රුපියල් 3000ක් වගේ ප්‍රයිස් එකකට තමයි හම්බුනේ. අපි එතන බලලා අපි හොයපු සාරි එක එතන තිබෙන්නේ නැති නිසා අපි ඉතින් තව සාරි කීපයක් බලලා මේ සාරිය ළමයි රුපියල් 3000යි උනේ. ලස්සන සාරි එකක්. අපි හොයපු එක නෙමෙයි. හැබැයි ඒක නිසා අපි එතනින් ආවා. අපි එහෙනම් ඊළඟ කඩේදී හම්බෙමු. ඔන්න ඔය විදියට තමයි අපි තුන්වෙනි සාරි කඩේටත් ගියේ. කියන්න දුකයි අපි හොයන සාරිය හොයපු ප්‍රයිස් එකට නම් මේ කිසිම කඩේක තිබ්බේ නෑ ළමයි. හැම සාරි එකක්ම over 3000. ඉතින් මං දන්නේ අපි හරි ෂොප් එකට ගිහින් නැද්ද කියලා. කොහොම හරි මට ඔයාලට රෙකමන්ඩ් කරන්න අමාරුයි අඩුවට සාරි ගන්න පුළුවන් තැනක්. හැබැයි මට අඩුවට සයිඩ් බෑග් පර්ස් ගන්න තැනක් නම් ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන්. අප්සරා කියන ෂොප් එක ඉස්සරහම තමයි මෙන්න මේ තැන තිබ්බේ. ඔයාලා කිව්වට විශ්වාස කරන්න මේ හැම පර්ස් එකක්ම රුපියල් 1200ක් විතරයි වෙන්නේ. ඒකත් එයාලා කිව්වා රුපියල් 1000ට දෙන්නම් කියලා. මෙන්න මේ තියෙන ලස්සන චේන් එකක් තියෙන සයිඩ් බෑග් එක 1500යි. ඒකත් එයාලා 1200න් දෙන්නම් කියලා තමයි අපිට කිව්වේ. මෙන්න මේක. ඉතින් ඔයාලට පාටි එකකට නැත්තම් නෝමල් ඩේ ටු ඩේ කොහේ හරි අරගෙන යන්න උනත් වැඩි ගාණක් දීලා ලවර් එකකින් ගන්නවට වඩා මේ වගේ තැනකින් අරන් යන්න එක හොඳයි. මම නම් ඒ වෙනකොට සයිඩ් බෑග් එකක් අරගෙන තිබ්බේ රුපියල් 1000ට. ඒක නිසා ඒක තියලා අනිත් පැත්ත හැරෙනකොටම තමයි මෙන්න මේ ලස්සන ජුවලරි වලින් පිරුණු කදාවලු පෙට්ටිය හම්බුනේ. කදාවරලු පෙට්ටියක් නෙමෙයි කදාවරලු කරත්තයක්. මෙතන හැම පාටෙම කරාබු, මාල, වලලු, මුදු හරිම ලස්සන ජුවලරි කලෙක්ෂන් එකක් තිබ්බා. මේ හැම එකක්ම උනේ රුපියල් 100ක් 150ක් වගේ මුදල. ඔය කොණ්ඩ කටු රුපියල් 100යි, සාරි කටු රුපියල් 100යි, ලොකු සාරි කටු 150යි. ඊට පස්සේ ලොකු කරාබු තියෙන්නේ 150ට 250ට වගේ ගණන් වලට තිබුණා. ලස්සන කලෙක්ෂන් එකක් තිබුණා. අපි ඉතින් එතනොත් තා චුට්ටක් බලනවා කියලා ඉස්සරහට එනකොට තමයි මෙන්න මේ අච්චාරු කරත්තේ සමග රතු පල්ලිය සමග රතු පල්ලියට යන්න හදනකොටම ඊළඟ කදාවරලු මාලිගාව හම්බුනේ. ඉතින් ළමයි මෙතන නම් තනිකර වෙනම ලෝකයක්. මොකද කියනවා නම් හොයන හැම විදියකම නෙක්ලස්, ඉයරින්ග්ස් මෙතන තියෙනවා. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ඔක්කොම 1000ට වැඩි එක විතරයි. ඒ අරින්න මෙතන වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ඕනම ඉයරින් එකක් 1200ට 1390ට 1490ට වගේ ප්‍රයිස් එකකට තිබ්බා. හැබැයි පුදුම ලස්සනේම තිබ්බා. ලස්සන මොනවද ඒවට කියන්නේ ජුම්කා තියෙන්නේ. අන්නේ ජුම්කා. ඊට පස්සේ මේ වගේ වෙස්ටර්න් විදියට ඩ්‍රෙස් කරන්න කැමති කෙනෙක්ට ඒවට හරියන ඉයරින්ග්ස්, නෙක්ලස්, තෝඩු, ඊට පස්සේ ලස්සන නීල්ස්, ඒ හැම දෙයක්ම මෙතන තිබුණා. ඉතින් අදට මට මේකේ නම නම් මතක නෑ ළමයි. මේක තියෙන්නේ අප්සරා සාරි සෙන්ටර් එක පහු කරගෙන චුට්ටක් දුර එනකොට රතුපල්ලිය පේන දුර. රතුපල්ලියත් එක්කම පාරෙන් එහා පැත්තේ. ඉතින් මං සිලෙක්ට් කරගෙන තියෙන සාරියේ පාටින්ම තිබ්බා ළමයි. ඒත් ඒ ඉයරින්ග්ස් 1500 ගාණක් වුණා. ඉතින් එක ෆන්ක්ෂන් එකකට ඉයරින්ග්ස් දෙකකට එච්චර ගාණක් වියදම් කරන්න ඕන නැහැ කියලා හිතාගෙන අපි එතනින් ආවා. ඒ වුණාට ඔයාලට බලන්න මේ හැම එකක්ම මම රෙකෝඩ් කරගත්තා. මොකද පුදුම තරම් ලස්සන ඉයරින්ග්ස් කලෙක්ෂන් එකක් මෙතන තිබුණා. ඉතින් ඔයාලා බලන්නකෝ ඔයාලා කැමති විදිහේවත් මෙතන තියෙනවද කියලා.
ලස්සන ජුවලරි ටික බලලා අපි ළඟට ආවා රතුපල්ලියට යන්න. ඒ වෙනකොට වෙලාව 2:00යි 4:00 වෙනකම් වන්දනාමාන කරන අයගේ වෙලාව කියපු නිසා අපිට ඇතුළට යන්න දුන්නේ නැහැ. ඉතින් අපි රතුපල්ලියට යන්න වෙන දවසක එනවා කියලා හිතාගෙන අපේ ඉතුරු වැඩ ටිකත් කරගෙන අපි හවස් වෙන්න කලින් ගෙදර යන්න පිටත් වුණා. ඉතින් තවත් අපි ගත්තා සන්ග්ලාස් දෙකක් ගත්තා, බෑග් එකක් ගත්තා, රුපියල් 50ට ලේන්සු තිබ්බ ළමයි ඒවත් ගත්තා. ඒ ටිකත් අරගෙන අපි ගෙදර එන්න ලෑස්ති වුණා. ඉතින් අපි වෙන දවසක රතුපල්ලියට යමු. අනිවාර්යයෙන්ම මම එදාට ඔයාලවත් එක්කගෙන යන්න. ඔන්න ඉතින් ඔක්කොම වැඩ ටික ඉවර වෙලා තව චුට්ටක් එහි මෙහි ඇවිදලා කාලා බීලා අපි ඔන්න ආවා බස් එකට. ඔන්න ඉතින් මේ තියෙන්නේ මම ගෙදර වෙත සම්ප්‍රාප්ත වෙන මොරටු පිටකොටු සීයේ බස් එක. ඔන්න ඉතින් ළමයි මම අද ඔයාලව කොටුවේ රවුමක් එක්කගෙන ගියා. අපි පළවෙනි හරස් වීදියෙන් පටන් අරගෙන තුන්වෙනි හරස් වීදියෙන් එළියට ආවා. ඔන්න ඉතින් ඒ විදිහට අපේ ගමන අවසන් වුණා. මේ තියෙන්නේ මම 18 ගත්ත බෑග් එක ළමයි. ඉතින් තවත් ඉස්සරහට මාත් එක්ක මගේ vlogs බලන්න එකතු වෙන්න. මාව like කරලා subscribe කරලා තියාගන්න. මේ තියෙන්නේ මම 250ට ගත්ත සන්ග්ලාස් දෙක. එහෙනම් ළමයි අනිවාර්යෙන්ම අමතක කරන්න නැතුව මං කිව්වා වගේම මාව subscribe කරලා තියාගන්න. එතකොට මම ගිහලා එන්නම්. see you bye.